කොයි වෙලාවට සිකියුරිටි මාමේ සර් නැති වෙලා තියෙන්නේ? අංකල් ඔයා ගුලි කාලද ඉන්නේ? මොනවද බං උඹලා මාත් එක්ක කතා කරන්නේ? ඒක නේ බං. දැන් නම් මට පොඩි බයක් එනවා. බලන්නකො මේක තාම නෑනේ අම්මපා. දැන් කොච්චර වෙලාද? මූට කිව්වම මම ඉස්කෝලේ අතු ගන්න තියෙන දවස කියලා. මේක එනකන් හිටියොත් අතු ගන්න නෙමෙයි වෙන්නේ අද. පිටෙන්න තනකොළ ගලවන්න. මූට නම්මකෝ. මූ ඩෙස් ටික හදයි. බං එපා අතු ගන්න. අද වරෙන් කෝක කරනවා මං හොඳ වැඩක් අද මේකට. දසුලයා යන් යකෝ උඹ මෙච්චර වෙලා බලන් හිටියද බං? යකෝ හරකෝ මං කිව්වනේ අද අතු ගන්න තියෙන දවස කියලා. මං කිව්ව වෙලාවකින් ඉන්න කියලා. දැන් වෙලාව කීයද බලපන්කෝ. අම්මට සිරි මට අමතකුණානේ බං. ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා පාන්දර 2 විතර වෙනකන් ඕයි. අද උදේ නැගිටින්න මාර කම්මැලි බලෙන් අම්ම එව්වේ. බලෙන් එව්වේ? ආවේ නැත්තම් බලා ගන්න තිබ්බා. මේ මගේ යාළුකම ඉවරයි උඹ ආවේ නැත්තම්. හරි ඔයකට උච්චර කියවන්න එපා. යන් අතු ගාමු මං ඩෙස් ටික හදලා දෙන්නයි. නෑ ඩෙස් ටික හදන්න ඕනේ නෑ. උඹලට දඩුවමක් විදිහට උඹ අතු ගාපන්. මමනේ හැමදාම අතු ගන්න උඹ ඩෙස් ටික හදන ඕන ලේසියට. අද මම ඩෙස් ටික හදන්නම් උඹ අතු ගාපන්. එච්චරයි. ඕක මොකද්ද දසුලයා මට අපි ඕවද බං කරපු වැඩ යම පට ගාලා නැත්තම් පිටෙන තනකොළ ටික තමයි අපිට ගලවන්න වෙන්නේ. ඇත්තද? උඹට දැන්ද තනකොළ ගලවන එක මතක් වුනේ? හරි එහෙම වුණොත් ඒක ගැනත් මම ඔබ ගැන බලා ගන්න. හරිද? හරි බං. ඕකට ඔච්චර කියවන්න එපා. දැන් යමන්. දැන් මෙතනම විනාඩි 10ක් විතර කතා කර හිටියානේ. හරි යන්. අද පේපරේ දෙනවා කිව්ව නේද බං? මට නම් ෂුවර් එකට ලකුණු අඩුයි අය කියන්න දෙයක් නෑ. ලකුණු අඩු වෙන එක ආන්න දෙයක්ද බං? අපි බං පේපරේට කලින් දවසේ ගේම් ගාපු කනේ බං දවසේම කරේ. ලකුණු අඩු වෙන එක සාධාරණයි නේ බං. ලකුණු අඩු එක සාධාරණයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙයි. ප්‍රශ්නයක්? ඒ පාර මොකද්ද? ගණිතේ කාර්යයක් කිව්වා මේ පාර 30ට අඩු හැමෝම හවස ක්ලාස් දානවා කියලා. දෙයියනේ මට ඒක අමතකුණානේ බං. ලකුණු කීයක් තියෙයිද දන්නේ නැහැ ඔය හවසට සෙල්ලම් කරලත් ඉවරයි එහෙම වුණොත්. ඔව් ඔය මට දැන් තමයි මීටර උනේ ඔය එක. කිව්වා වගේම හරි ඔය. අන්න අර පැත්ත බලපන්. මොන පැත්තද බං? මොන පැත්තද බලන්න ඕන? මොන පැත්තවත් නෙවෙයි ඔය. උඹේ එහා පැත්ත බලනවා. කොහෙද? මුකුත් නෑනේ. මෝඩයෝ 10 වසර පැත්ත බලනවා. අන්න ගණන්කාරය මේ පැත්තට එනව විදගෙන. අම්මට සිරි දසුණයා මේක මේ පැත්තට තමයි එන්නේ ඈ. ෂේප් එකේ කැපෙමුද? කැපෙන්න නෙවෙයි යෝ අපිට දැක්ක. අපේ පැත්තට තමයි බං එන්නේ ඕක. මේ ඉන්නේ මෝඩ ජෝඩුව. මං තමුසෙල දෙන්න හම්බෙනකන් තමයි බලන් හිටියේ. අපි දෙන්න මොන වරදක් කරාටද සර්? අපි දෙන්න පාඩුවේ තමයි ඉන්නේ. අනේ ඔව් සර්. අපි කිසි වරදක් කරන්නේ නැතුව පාඩුවේ තමයි ඉන්නේ. පාඩුවේ ඉන්න එක තමයි ප්‍රශ්නේ. පාඩුවේ තමයි සර් ඉන්නේ. අනේ සර් අපි යන්නේ ටොයිලට් එක ගාව ටැප් එක කැඩුවේ. ඔය කරේ අමු මෝඩය මේකන. දැන් මේ යකාපෙන් ටැප් එක කඩපු විස්තරයක් ඇහුවෙත් නෑ. මූ පැනලා කිව්වනේ අනේ අම්මපා මේ වගේ මෝඩෙක්. ඒක ගැනත් මම මිනේ බාර සර් එක්ක බලා ගන්නම්. මං ඒ ගැන කියන්න නෙවෙයි ආවේ. තමුසෙල දෙන්නට හවස පන්තියට එන්න කියන්න. හරිනේ. එච්චරයි අඩු වෙලා තිබුණේ. දැන් ඒකත් හරි. ඇයි සර් අපි හවස පන්තියට එන්න ඕන? ඇයි සර් නෙවෙයි. තමුසෙල දෙන්නට ගණිතයට ලකුණු 10යි. දෙන්නටම ලකුණු 10යි. දෙන්නම කුපි කාලා ගහලා තියෙන්නේ තමුසෙල දෙන්නට ලකුණු
30ක් ගන්නත් බෑ කොපි ගහලා. දෙන්නටම 10යි 10යි. අපට සිරි ඔය කරලා තියෙන්නේ මරු වැඩ. අද හවසට නේද සර්? හරි හරි සර්. මම මුවත් එක්කන් එන්නම්. කොහම හරි ඔය ලෙවල් ගොඩ දාගන්න ඕන. හා එහෙනම්. හවසට එනවා. වැඩිපුර පොත් දෙකක් අරන් එනවා. හරි හරි සර්. වැඩිපුර පොත් දෙකක් නේ. අරන් එන්නම්. ඕක මොකද්ද? දැන් පණ්ඩිත කතා කියවන්න නැතුව පන්තිර යනවා දෙන්නම. ඒ දසුනේ මොකද්ද බං කරන්නේ? මට නම් ගෙදර යන්නත් හිතෙනවා බං. පේනෝනේ පාඩම් නොකර ගේම් ගහපු එකේ ditta ධම්ම වේදනීය කර්ම. ditta ධර්ම වේදනීය කෑම නෙවෙයි බූරුවෝ කර්ම. දැන් ඉතින් මොනෝ කරන්නද බං? හවස නෙවෙයි රෑ වෙනකම්ම මෙතන ඉන්න වෙන්නේ ඔක උගන්නන ඉවර වෙනකන්. උඹට හිතෙන්නේ නැද්ද අපේ ගණන් සර් කොල්ලුකාරයෙක් කියලා? මේ මොකද උඹ එහෙම අහන්නේ? නෑ මන් දැක්ක අපිත් එක්ක කතා කරන වෙලාවේ උඹේ දිහා නිකන් අමුතු විදියට බලනවා. අනේ මේ මට මල පැල්ල තියෙන වෙලාවේ උඹ මගුල් නම් කතා කරන්න එපා හරිද? දැන් යමන් පන්තියට. මේක ඇවිල්ලා අපි පරක්කු වුණොත් හොඳටම බණීවි. හරි බං? උඹට පිස්සුද? පේන්නවත් නෑ. දැන් කොච්චර වෙලා ගියාද කියපන්කෝ. හවස 5යි වෙලාව. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා බං. සාමාන්‍යයෙන් මේක බෙල් එක ගහපු ගමන් පන්තිය ගාව පීරියඩ් එකට. මේකම කිව්වනේ අපිට හවස ක්ලාස් එකට ඉන්න කියලා. දැන් මූම නෑ. අනේ මන්ද මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න නම් මට අදාළ නෑ. මම තව විනාඩි 5යි බලන්නේ මට කාටුන් බලන්න ගෙදර යන්න තියෙනවා. අඩවඩ උඹේ කතාව කොහමද? ඒ වුණාට 5ට කාටුන් බලනවා. මොකෝ බිනා වෙන්නේ? ඇයි උඹ කාටුන් බලන්නේ නැද්ද? උඹ මහයකාද? මට ඒව දාලා නෑ. මං විනාඩි 5යි බලන්නේ. හරි බං. මෙච්චරලා හිටපු එකේ මේ විනාඩි 5 මොකද්ද බං? බලමුකෝ. පොර આવොත් අපේ වාසනාව. නැත්තම් පොරගේ අවාසනාව. අනේ මන්ද බං උඹ මොනව කියවනවද කියලා. දැන් වෙලාව 5:00. මූ දැන් ඇවිල්ලා අපිට කීයට උගන්වන්නද බං? උඹ අහලා තියෙනවද ගණන් සර්ගේ ගැන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ගණන් සර් ගැන කොච්චර කතා තියෙනවද බං? උඹගේ මොන කතාවද? යකෝ ගණන් සර් උගන්වපු පන්තියේ කිසිම ළමයෙක්ට ෆේල් වෙන්න තියලා නෑලු බං. පොර හොඳින් හෝ නරකින් ඒ උට ගහලා හරි අනිවාර්යයෙන්ම පාස් කරලා දෙනවලු. ඕක ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපි දෙන්නටත් ආවේ. අනිත් ඔක්කොම පාස් අපි දෙන්න විතරයිනේ ෆේල්. ඒකයි ඔය අපි දෙන්නට පන්ති දැම්මේ. අඩෝ මාර හොඳ පොරක් නේ බං. මේ කාලේ ඔහම ගුරුවරු අඩුයි බං. හරි අපි තා ටිකක් වෙලා ඉඳලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. අම්මට සිරි යාව නේද? යකෝ වෙලාව 5:40යි. කොහොම හරි මේ යකා ආවනේ. බල දෙන්න තාම ඉන්න ඕනේ. මම ATM එලහකට ගිහිල්ලා ඇති කියලා. හරි ටිකක් පරක් වුණා. අද අපි පාඩම පටන් ගමු. ඒකට කමක් නෑ සර්. අද අපි පාඩම් පටන් ගමු සර්. බොහොම හොඳයි. ගිහිල්ලා එනම් පන්තියෙන් වාඩි වුණා නා. එහෙනම් ගන්න බලන්න පොත් ටික අරගෙන අද පාඩම ලියා ගන්න වර්ගඵලය. අපෝ හොඳටම රෑ වුණා නේ බං. ඔබට තේරුණාද බං අද උගන්නපුවා? මට නම් අවුලක් නෑ බං. හැබැයි පොර උගන්නනේම සුපිරියට තේරෙන්න ඕනේ. ඒකනේ බං. පොර නම් හැබැයි සුපිරි වැඩක් බං. පොරගේ පන්ති යන හැමෝම පාස්. පොරට තරහ ගිහින් ඇත්ත අපි දෙන්නේ විතරක් ලකුණු අඩු වෙච්ච එක ගැනද. ඔව් මේ අපි ළඟ පාරත් පොරගේ විෂය හරි පාඩම් කරමු බං මුළු මාසෙම. නැත්තම් අපිට මෙහෙම හැමදාම පන්ති එන්න ගියොත් එපා වෙනවා. ඕයි අර බලපංකෝ. සුදුවට සුදේ හොල්මනක් වගේ කවුද එන්නේ කියලා. අපේ සිකියුරිටි මාම බං.
අම්මට හුඩු ඉස්කෝලේ සිකියුරිටියා පොර නිකම් බලපංකො නිකම් මලගෙදර කියන්නේ වගේනේ. කොල්ලෝ දෙන්න මොකෝ මේ රෑ වෙලා මේ මූට නම් ගණන් පන්ති තිබ්බයි කියලා කියන්න එපා වස නෝන්ඩිය බං. මොකුත් නෑ අපි දෙන්න මේ පොඩි පාටි එකට ගියා ඒක ඉවරලා දැන් මේ ගෙදර යන්නේ. පාටි නෙවෙයි බොල මල ගෙදර ඵලයල්ලා අපේ ගණන් සර් නැති වෙලා. ඒ මිනිස්සයා නැති වුණ එක මාරම පාඩුවක්. මෙච්චර කල් ජීවිතේට එතුමා උගන්වපු පන්තියක කිසිම ළමයෙක් ෆේල් වෙලා නෑනේ. බලන්නකෝ පව් දැන් අසරණ ළමයි ටික. ඒගොල්ලෝ තමයි මේකෙන් පාඩුවන් ගන්නෙ. අනේ මන්ද හොඳට ඉන්න මනුස්සෙන්ටනේ මෙහෙම වෙන්නේ. ඒ බං මුඩ ට්‍රැක් දබන් මූ මේ හොටුවේ පෙර අඩන්නේ. ගණන් සර් නැති වුණඟක යකෝ ගණන් සර් මේ දැන්නේ ගෙදර ගියේ. අංකල් ඔයා ගුලි කාලද ඉන්නේ? මොනවද බං උඹලා මාත් එක්ක කතා කරන්නේ? බලට මං දෙයක් කිව්ව මේක පිළිගනින්න. බලපන් අපේ WhatsApp group එකේ දාලා තිබ්බනේ මේක ගැන. මං ඒකෙන් තමයි දැනගත්තේ. ඒ දසුණයා මෝ බීල නෑ බං. අනේ මන්ද මු කියන්නේ මොකද කියලා මට තේරෙන්නේ නෑ. ඒකනේ බං. දැන් නම් මට පොඩි බයක් එනවා. කොයි වෙලාවට සිකියුරිටි මාමේ සර් නැති වෙලා තියෙන්නේ? අද දවල් 2ට විතර. පොර ඉස්කෝලෙන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ආපහු ඉස්කෝලේ පැත්තට එද්දි තමයි පොර ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා තියෙන්නේ. අපට සිරි බම්මෝ මේ මොනවද බම් මේ කියවන්නේ? දැන් මෙච්චර වෙලා අපිත් එක්කනේ ගණන් සර් හිටියේ. පොඩ්ඩක් ඉඳපන්. මේක කොහොම හරි අපි විශ්ලේෂණය මෙතනින් යන්න ඕන. අපි කෝල් එකක් දාලා බලමු ප්‍රින්සිපල් සර්ට. හෙලෝ සර්. අපේ මේ ගණන් සර් නැති වෙලා කියලා කියනවා ඒක ඇත්තද? හරි සර් බුත්තරණයි. ඇයි බං ඔබ නිකන් ගල් ගැහිලා වගේ ඉන්නේ? මෝ කියපු කතාව හරි බං. අද 2ට විතර ඉස්කෝලෙන් එළියට ගිහිල්ලා ආපහු ඉස්කෝලේට එද්දි මේ යකා වාහනයකට හැප්පිලා මැරිලා බං. එතකොට අපිට ඉගැන්නුවේ කවුද බං? මොනාද බං උඹලා දෙන්නෝ එකට එකතු වෙලා කුණු ගන්නේ? නෑ හරි සිකියුරිටි මාමේක. අපි හෙට උදේම මල්ල ගෙදර එන්නම්. අපි යනවා. අනේ මන්දා. මුන් දෙන්නට මොන යකා වැහිලද මන්දා. මොන මගුලක්ද දසලියා අපිට මේ උනේ? මට නම් මුකුත් තේරෙන්නේ නෑ ඕයි. අනේ මන්ද බං. මගෙත් නිකන් ඔළුව කැරකෙනවා වගේ දැන්. එහෙම වෙන්න විදියක් නෑනේ. ගණන් සර් 2ට හැප්පිලා හොස්පිටල් එකට ගිහිල්ලා 3ට මැරුණා කියමුකෝ. ඒත් කොහොමද ওই පාහමාරට හරියටම අපිට උගන්වන්න ආවේ? පාහමාරි ඉඳන් 7හමාර වෙනකන්. ඕයි බං අපි මේක කාට හරි කියමුද බං? කාට කියන්නද බං? කිව්වත් කවුද කියපන්කෝ පිළිගන්නේ හොල්මනක් ඇවිල්ලා අපිට ඉස්කෝලේ ඉගෙනුවා කියලා. බඩ පිස්සුනේ බං. අපි එහෙනම් හෙට මල ගෙදර ගිහිල්ලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම. අනේ මන්දා. එහෙනම් අපි දෙන්න කැපෙමු එහෙනම් ගෙවල් වල. ඕයි අර බලපන් කවුද එන්නේ කියලා. ඕයි අර බලපන්. ආච්චිට ජකෝ අර ගණන් සර් නේද එන්නේ. මූ මැරිලා නැත්තම් කොහොමද බං මෙහෙම එන්නේ? මේක හරියන්නේ නැහැ අපි දුවමු මචං හරිද? අපි දුවමු වෙන කරන්න දෙයක් නෑ බං අපිට. දුවන්න වෙලා නෑ මූ අපේ පැත්තට එන්න බං. අපි දෙන්න විභාගේ ෆේල් වුණ හින්දා මූ අපිව මරන්නද කොහෙද බං එන්නේ මූට ලැජ්ජාවට. ළමයි දෙන්න මොකද නිකන් මාව දැකලා බය වෙලා වගේ? බය නෑ සර්. අපි මේ සර් ගැන කතා කරගෙන හිටියේ මෙතන ඉඳන්.
එහෙනම් උඹලා දෙන්න මගේ ඔක්කොම විස්තරේ දැනගත්තා. දැන් උඹලා දෙන්නට මොකද හිතෙන්නේ? අපිට හිතා ගන්න බැරුව ඉන්නේ සර්. සර් කොහොමද මැරුණේ කියලා. සර් මැරිලත් ඇයි අපිට උගන්වන්න ආවේ? උඹලා දෙන්නට ගණන් උගන්වන්න ආයේ මොකද කියන එක නේද උඹලට ප්‍රශ්නේ? මම ජීවත් වෙලා ඉන්න කාලේ මගෙන් ගණන් ඉගෙන ගත්ත එක ළමෙක්වත් ෆේල් වෙලා තිබ්බේ නෑ. ඒත් උඹලා දෙන්න ෆේල් වුණා. උඹලා දෙන්න කොහොම හරි ගොඩ දා ගන්න හදද්දී මම මැරුණා. මට මහා කැලලක් වුණේ. මගෙන් ළමයි දෙන්නෙක් ෆේල් වෙලා තියෙද්දිත් මං මැරුණා. මම කොහොම හරි ආවේ උඹලා දෙන්න ගණන් පාස් කරවන්න. එතකොට තමයි මගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ. ඒ කියන්නේ සර්ගේ ආත්මයට සැනසීමක් හම්බෙන්නේ අපි දෙන්න ගණන් විභාගේ පාස් වුණොත් නේද? හරියටම හරි. උඹලා ඊළඟ මාසේ තියෙන ගණන් විභාගේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන පාඩම් කරලා. මගේ අල්මාරියේ පොත් තුනක් ඇති. උඹලා දෙන්නා ඒ පොත් තුන අරගෙන හොදට පාඩම් කරන්න ඕන. මගේ ආත්මයට සැනසීමක් හම්බෙන්නේ නැහැ උඹලා දෙන්න විභාගේ පාස් වෙනකම්. මගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නේ උඹලා දෙන්න විභාගේ පාස් වුණොත් විතරයි. උඹලා දෙන්න විභාගේ පාස් වෙනකම් පාඩම් කරනවද කියලා බලන්න මම හැමතිස්සෙම උඹලා දෙන්නගේ ළඟින් ඉන්නවා. හදිස්සියෙන් හරි අපි ෆේල් වුණොත් මොකද කරන්නේ සර්? උඹලා ෆේල් වුණා කියන්නේ මගේ ආත්මයට සැනසීමක් හම්බෙන්නේ නෑ. මං උඹලා දෙන්නත් මරලා මගේ ලෝකෙටම අරන් යනවා. එතකොට තමයි මගේ ආත්මයට සැනසීමක් හම්බෙන්නේ. අනේ දෙයියනේ. හරි හරි සර්. අපි හෙට ඉඳන් පටන් ගන්නම්. ගණිතය ඊළඟ මාසේ අපි දෙන්නම ලකුණු 100න් 100 දාලා පාස් වෙලා පෙන්නන්න. එහෙනම් මගේ ආත්මයට සැනසීමක් ලැබේ. මං උඹලා දෙන්නගේ පස්සෙන් හැම තිස්සෙම ඉන්නවා. උඹලා දෙන්න පාඩම් කරනවද නැද්ද කියලා බලන්න. එහෙනම් උඹලා දෙන්න දැන් ගෙවල් වල ඵලයක්. උඹලා දෙන්නට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මං උඹලා පස්සෙන් හැම තිස්සෙම ඉන්නවා. ඒ මොකද්ද බං ඒ උනේ? එකපාරට අතුරුදහන් වුණානේ. අනේ මන්ද බං මොන මගුලක්ද වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ බං. හරි හරි ඒකට කවන්න. මේ අපි දෙන්නගේම වැරදිනේ. අපි දෙන්නා හෙට ඉඳන්මත් සෙට්ටලා ගෙදර පාඩම් කරමු. ඒක තමයි බං. වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ බං. හරි හරි එහෙනම් අපි දෙන්නා දැන් ගෙවල් වල යමු. අපිට පොරකින් කිසි කරදරයක් නෑ. අපි එහෙනම් ගෙවල් වල ගිහිල්ලා හෙට උදේම සෙට්ටෙම පාඩම් කරන්න. හරි මචං එහෙනම් බායි මං යනවා. ඒව ඊදර තරම් මේක අමාරුත් නෑ නේද බං? අඩෝ ඒකනේ බං සිරාවටමයි. හිතුවට වඩා ලේසියිනේ බං මේ වැඩේ. අපි අපරාධ බං මෙච්චර දවස් පිස්සු කියලා ඉඳලා මේ වැඩේ නවත්තලා දාලා හිටියේ. ආයේ සුපිරිනේ බං මේ පාඩම් කරන වැඩේ. ඔව් බං. දැන් කොහොම හරි පාඩම් කරමු. තා ටික දවසයිනේ බං තියෙන්නේ. නැත්තම් අපිට වෙන්නේ අරුගෙන් මරුන් ගන්න. ඒ උනාට පොර හොඳ එකා බං. බලපංක පොර. මැරිලවල් තමන්ගේ ගෝලයෝ ෆේල් වෙන්න තියන්නේ නෑනේ බං වර. මේ වගේ ගුරුවරු දැන් අඩුයි බං මේ ලෝකේ. අපි කොහොම හරි මේ ගොඩ දාලා පොරගේ ආත්මෙන්ට සැනසීමක් කරන් දෙමුවා. නැත්තම් අපිටත් වෙන්නේ පොර වගේ වෙන්න. මේ දැන් පැයක් විතර අපි එක දිගට පාඩම් කරානේ. සෙට්ටලා ගේම් පාරක් ගහමුද? ඒ අදාතරන් අවුලක් නෑ හැබැයි. පැයක් ගේම් ගහමු. පැයක් පාඩම් කරානේ. සුපිරි වැඩේ. යකෝ උඹලා දෙන්න ගේම් ගහනවද පාඩම් කරන්න නැතුව? අම්මට හුඩු යකෝ. අනේ සර් සමාවෙන්න. අපි මේ පාඩම් කරලා මහන්සියට සෙල්ලම් කරන්න නැතුව ටික. මහන්සියට? උඹලා මාස ගාණක් මහන්සියට අර පාඩම් කරන්න නැතුව හිටියනේ. උඹලට මේ මාස විතරක් පාඩම් කරන්න බැරිද? අනේ හරි හරි සර්. අපි මේ මහන්සියින්ද කරන්න හැදුවේ. හරි අපි ආපහු පාඩම් කරන්න. උඹලා දෙන්න පාඩම් නොකරන හැම වෙලාවකම මම එනවා.
එහෙම වුණොත් ආපහු මෙහෙම දෙයක් වුණොත් බලා ගන්නම්. හරි සර්. ආපහු මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. සර් යන්න දැන්. හරි. මං උඹලා දෙන්න ගැන බලා ගන්නම්. මං පැය 24 උඹලා දෙන්න ගැන සෝදිසියෙන් ඉන්නේ.